ආයුබෝවන්. අද මම ඔයාලා හමුවට එන්නේ අවකන පිළිමය පිළිබඳ තොරතුරු සමගින්. ලොව සුපතල අනුරාධපුර යුගයේ ඉදිකර තිබෙන අවකන පිළිමය කළු කලක නිර්මාණය කරන ලද හිටි පිළිමයකි. ධාතුසේන රජුගේ විශිෂ්ට නිමවුමක් වන කලාවැවට බටහිරින් ධාතුසේන රජු විසින් අවකන පිළිමය නිර්මාණය කරවා තිබේ. අවකන ප්‍රතිමා වහන්සේගේ උස් අඩි 39ක් ලෙසත් සිරස්පත සමග උස් අඩි 46ක් ලෙසත් සඳහන් කළ හැකිය. පිළිමය පාමුල අලංකාර පද්මාසනයක් ඇති අතර මෙම සුවිසල් ප්‍රතිමාවේ ඉතා සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි සිරසට වැටෙන ජලය නාසය දිගේ ගලා ගොස් සිරිපතුල් දෙක අතරට පතිත වීමයි. අවකන පිළිමය නෙලීම සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවෘත්තයන් පවතී. කලාවැව ආසන්නයේ පිහිටා තිබෙන අවකන ග්‍රාමයේ පිහිටි බැවින් අවකන යන නම ලැබී ඇතැයි සැලකේ. එසේම අවකන පිළිමය නෙළූ බරණ නම් ගල්වඩුවාට ශිල්පය ඉගැන්වීම සඳහා අවකන් ප්‍රදේශයෙන් ශිල්පියෙකු පැමිණි බැවින් අවකන යන නම භාවිත කර ඇති බව සඳහන් වේ. ඉතිහාසයේ සඳහන් ජනප්‍රවාද අතරින් වඩාත්ම ප්‍රචලිත වී ඇත්තේ ගුරුගෝල තරගයක ප්‍රතිඵලයක් ලෙස අවකන පිළිමය නිර්මාණය වූ බවයි. අනුරාධපුර යුගයේ බෞද්ධ ප්‍රතිමාවලට ආවේනික වූ සිරුරේදී තනි රැල්ල අවකන පිළිමය තුළින්ද විද්‍යමාන වේ. එසේම සිරුරේ බර පාදවලට සමසේ බෙදී යන ලෙස සමභංග ක්‍රමයට අවකන පිළිමය නෙලා තිබේ. වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින්ද දකුණතින් අභය මුද්‍රාව නිරූපණය වන අයුරින්ද අවකන පිළිමය නිමවා ඇත. ඒකාංශ ක්‍රමය අනුව සිවුර රිද්මයානුකූල වූ රැලි රටාවකින් යුක්ත වන අතර එය ඇඟට ඇලුණු ස්වභාවයක්ද දක්නට ලැබේ. මේ තුළින් හෙළ කලාකරුවාගේ පරිකල්පනයේ අපූර්වත්වය මොනවට පසක් වේ. පැරණි ඉන්දියාවේ කලාව තුළ පැවති විශිෂ්ටත්වය පෙන්නුම් කරන අමරාවතී බුදු පිළිමවල ඇති ලක්ෂණ අවකන පිළිමයේද දක්නට ලැබේ. මේසා සුවිශාල සෛලමය ප්‍රතිමාවක් වුවද ලම්බකව සමබරව ඍජු ලෙස නෙලා තිබීමෙන් බරණ ගල්වඩුවාගේ කලා කෞශල්‍ය ප්‍රකට වේ. බාහිරින් දැකිය හැකි මහා පුරුෂ ලක්ෂණ 15ක් පමණ අවකන පිළිමයේ දැකිය හැකි වේ. පූජනීයත්වය සේම සුන්දරත්වයද අවකන ප්‍රතිමා වහන්සේ තුළින් මැනවින් විද්‍යමාන වේ. අවකන පිළිමය වනාහි හෙළ කලාකරුවාගේ විශිෂ්ට කලා කෞශල්‍ය මැනවින් ලොවට කියාපාන විස්මිත නිමැවුමකි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොතක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා.